මෙන්න මේ හයිඩ්‍රා සීරම් එක රෑට විතරද පාවිච්චි කරන්න පුළුවන් කියලා. හයිඩ්‍රා සීරම් එක උදේටයි රෑටයි දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා දන්නවා හයිඩ්‍රා සීරම් එකෙන් ඔයාලට දවස් 14න් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් සීරම් එකක්. ඔයාගේ ගොඩාක් දුරට ස්කින් එක ඩැමේජ් වෙලා තියෙනවා නම්, මූණ රතු වෙනවා නම් මෙන්න මේ වගේ දේවල් වලටත් හයිඩ්‍රා සීරම් එක ගොඩාක් හොඳයි. ඒ වගේම තමයි ඔයාගේ හම පැහැපත් කරන්න, හමේ ලස්සන ග්ලෝ එකක් ඇති කරගන්නත් මේ හයිඩ්‍රා සීරම් එක පාවිච්චි කරනකොට පුළුවන්. මේක ඔයාට මේ සාමාන්‍ය උදේ හවස දෙකම වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අක්කේ මං පාවිච්චි කරන්න ඕනේ හයිඩ්‍රා සීරම් එකද රෙටිනෝල් සීරම් එකද? තවත් කට්ටිය අහනවා වඩාත්ම හොඳ ප්‍රතිඵල දෙන්නේ හයිඩ්‍රා සීරම් එකෙන්ද එහෙම නැත්නම් රෙටිනෝල් සීරම් එකෙන්ද කියලා. ඉතින් මේකට මං දෙන උත්තරේ තමයි ඒක තෝරගන්න ඕනේ ඔයාගේ අවශ්‍යතාවය අනුව. රෙටිනෝල් සීරම් එක කියලා කියන්නේ ඔයාගේ හැම වයසට යන එක පාලනය කරන ඇස් යට මූණ නලල මෙන්න මේ වගේ ආත්වල රැලි වැටෙන එක පාලනය කරන සීරම් එකක්. කතාවට කියනවා කෙනෙක් රෙටිනෝල් සීරම් එකක් හරි පිළිවෙලට අවුරුදු 30න් පස්සේ පාවිච්චි කරන්න ගත්තොත් හැම වෙලාවෙම එයාගේ වයස අවුරුදු 10ක් 15ක් ආපස්සට යනවා කියලා. මේක කියන්නේ මම නෙමෙයි රෙටිනෝල් කියලා කියන්නේ ලෝකෙම පිළිගත්ත අපේ හැම වයසට යන එක පාලනය කරන්න පුළුවන් හොඳම ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් ඒ හින්දා රෙටිනෝල් සීරම් එකෙන් ලැබෙන රිසල්ට් එක තමයි හැමතිස්සෙම ඔයාගේ තරුණ බව ආරක්ෂා කරන ඇන්ටි ඒජන්ට් සීරම් එකක්. ඉතින් හයිඩ්‍රා සීරම් එක කියලා කියන්නේ ඊට වැඩිය සම්පූර්ණම වෙනස්. හයිඩ්‍රා සීරම් එකෙන් වෙන්නේ ඔයාගේ හැමේ පැහැය වැඩි කරන අතර දවස් 14ක් යනකොට ඔයාගේ හැමට හොඳම රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ හැමේ තියෙන සමහර අයගේ හැම රතු වෙනවා, බිබිලි දානවා, ගෙඩි එනවා, හැම ඩ්‍රයි වෙලා ඒ වගේම කොච්චර මොනවා ගෑවත් හැමට රිසල්ට් එකක් නැහැ, හැමට එලියක් නැහැ. ඉතින් මෙන්න මේ ප්‍රශ්න වලට ඔයාට මෙන්න මේ හයිඩ්‍රා සීරම් එක ගොඩක් හොඳයි. හයිඩ්‍රා සීරම් එක පාවිච්චි කරනකොට විශේෂයෙන්ම ඔයාගේ හැමට දවස් 14ක් යද්දි මාරම එලියක් එනවා. ඒ කියන්නේ හැමේ තියෙන අඳුරු ගතිය ගිහිල්ලා අර බලන්න බැරි ගෙඩි, බිබිලි, මූණ රතු වෙනවා මෙන්න මේවා අඩු වෙලා හැමට ලස්සන එලියක් ගන්න පුළුවන් සීරම් එකක් තමයි හයිඩ්‍රා සීරම් එක කියලා කියන්නේ. ඉතින් එහෙනම් ඒ වගේම තමයි මේකට එන ග්ලෝ එක නම් සුපිරි කතා කරලා වැඩක් නෑ. මාරම ග්ලෝ එකක් තමයි මේ සීරම් එකට ඔයාගේ මුණට එන්නේ. ඉතින් එහෙනම් ඔයා දන්නවා රෙටිනෝල් සීරම් එක කියන්නේ එකක්, හයිඩ්‍රා සීරම් එක කියන්නේ තව එකක්. ඉතින් ඒ හින්දා තෝරා ගැනීම තියෙන්නේ ඔයාගේ අත. හයිඩ්‍රා සීරම් එකයි රෙටිනෝල් සීරම් එකයි දෙකම පාවිච්චි කරන අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. රෙටිනෝල් සීරම් එක සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් පාවිච්චි කරාම ඇති එක දවස් දෙකෙන් දෙකට. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සතියට දවස් 3ක් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න. හැබැයි හයිඩ්‍රා සීරම් එක එහෙම නෑ. ඔයාට උදේ හවස උනත් පාවිච්චි කරන්න පුළුවන් සීරම් එකක් මේක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ සීරම් දෙක වෙනස් වෙන්නේ. මොකද ගොඩාක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අපි ගන්න රෙටිනෝල් එකද හයිඩ්‍රා සීරම් එකද කියලා. ඉතින් මේ දෙකෙන්ම ඔයාට ලැබෙන ප්‍රතිඵල ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිඵල ලැබෙනවා ඔයා මේ දෙකෙන් කොයි එක පාවිච්චි කළත්. ඉතින් එහෙනම් ඔන්න ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයා තීරණය කරන්න මොකද්ද ඔයාට ඕනම සීරම් එක කියලා. ඉතින් ඔයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ සීරම් වර්ග දෙකම උනත් පාවිච්චි කරන්න.